අනුරාධපුර ශික්ෂණ රෝහලට අනියුක්ත 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් රාජකාරියෙන් නිමවී සිය නිල නිවස වෙත ගොස් සිටි අවස්ථාවේ එම නිවසට ඇතුළු වූ නාදුරන පුද්ගලෙක් ඇයව කර තිබුණේ ඉකුත් සඳුදා පසරු 6:30 7 අතර කාලය තුලයි. ඒ තියුණු ආයුධයක් පෙන්වා ඇයව බියවද්දවමින් අනුරාධපුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවනු ලැබුව අතර ඒ සඳහා විශේෂ කාර්ය බලකා සමාජිකින් 45 දෙනෙකුද එක් වුණා. වෛද්‍යවරයාගේ ජංගම දුරකථනයක්ද සැකකරු එදින පැහැරගෙන ගොස් තිබූ අතර එහි දුරකථන සංඥා අනුව පොලිස් විමර්ශන දියත් කෙරුණා. සැකකරු අවකන ප්‍රදේශයේ සිට ගල්නෑව දක්වා පැමිණ ඇති බවට එම විමර්ශනවලදී අනාවරණ වූ අතර ඒ අනුව ගල්නෑව එළබදිගුම කැලෑබද ප්‍රදේශයක සංගව සිටියේදී සැකකරු අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා. කිරිබණ්ඩලාගේ නිලන්ත මදුරංග රත්නායක නැමැති මෙම 34 හැවිරිදි සැකකරු ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු යුද හමුදා සේවයෙන් පලා ආ අයෙක් වන අතර හමුදා සේවයේ සිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබා වෛද්‍යවරුන් විසින් බරපතල ශල්‍ය කර්මයකට ලක් කර ඇති බවද අනාවරණ වුණා. එසේම සැකකරු මෙම අපරාධය සිදු කර තිබෙන්නේ කැකිරාවේ සිදු වූ සරණාභරණ කොල්ලයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට ඇප ලබා පැමිණි දිනේදීම වීම විශේෂත්වයක්. එමෙන්ම සැකකරු අදාළ මංකොල්ලේ සිදු කිරීමට පෙර චීවරධාරියෙකු ලෙසද වෙස්වලාගෙන සිට ඇති බවත් ගල්කිස්ස අධිකරණයේද සැකකරුට එරෙහිව තවත් නඩුවක් පවතින බවත් පොලිසිය සඳහන් කළා. සැකකරු මේ වන විට ගල්නෑව පොලිස් භාරයේ සිටින අතර හෙට දිනේ ඔහු ගල්නෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. එසේම ඔහු DNA පරීක්ෂාව සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවසුවා. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් අදාළ වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් ප්‍රකාශය අනුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. එහිදී සැකකරු වහම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස අධිකරණයේ පොලිසියට නියෝග කර තිබෙනවා. වෛද්‍යවරිය කිරීමෙන් පසු අදාළ අපරාධකරු විසින් රැගෙන ගොස් තිබූ වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනයෙන් ලබාගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් පොලිසියට ලබා දෙන ලෙසටද මෙහිදී අදාළ දුරකථන සමාගමේ කළමනාකාරීත්වයට නියෝග කෙරුණා. මෙම අපරාධය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේද විමර්ශන ක්‍රියාත්මක කරන බවයි එහිදී පොලිසිය පැවසුවේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් තවත් කරුණු රැසක් දානාවරණ කරගෙන තිබෙනවා. සිදුවීම වූ දිනේ ඇය නිල නිවස වෙත ගොස් දොර අගුළු දැමීමෙන් පසු කිසියම් අයෙකු දොරට තට්ටු කර ඇති බවත්, "දොර අරින්න, මම හමුදාවෙන් පැනලා ආවේ. බය වෙන්න එපා. මම මොකුත් කරන්නේ නැහැ." යනුවෙන් පිටත සිටි පුද්ගලයා ප්‍රකාශ කර ඇති බවයි හෙළි වී ඇත්තේ. ඒ අනුව ඇය දොර විවෘත කර ඇති අතර පසු ඔහු තියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බියගන්වා තමන් හැඳ සිටි රතු පැහැති කමිසය ගලවා ඉන් ඇයගේ කට බැඳ ඇයව ලක් කර ඇති බවද අනාවරණ වී තිබෙනවා. අවසානයේ ඔහු බලහත්කාරයෙන් ඇයගේ දුරකථනයක් ලබාගෙන ඇයට තර්ජනය කර එහි මුරපදයද ලබාගෙන ඇති අතර පසුව ඔහු එම දුරකථනයෙන්ම ඇයගේ ඡායාරූපද ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව මෙම සිදුවීම කිසිවෙකුටත් නොපවසන ලෙසත් කාට හෝ මේ පිළිබඳව ප්‍රකාශ කර තිබුණහොත් ඇයගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන බවටත් ඔහු වෛද්‍යවරියට තර්ජනය කර තිබෙනවා. අදාළ සිදුවීම වූ දින පස්වරුවේ සැකකරු අනුරාධපුර රෝහල ඉදිරිපිටින් ගමන් කළ අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.